යාළුවට අවුරුදු කුමාරට යන්න ඕන වුණාම මචං උඹලද මේ පාර අවුරුද්දුස්සේ කරන්න? ඔව් අපේ සමිතියෙන්නේ කරන්නේ අවුරුද්දුස්සේ. උඹ ඉන්නවද සංවිධායක මණ්ඩලේ? ඔව් මම සංවිධායක මණ්ඩලේ ඉන්නවා. ඒක නෙමෙයි මම මේක නිකන් අහන්න මචං මම මේ කොණ්ඩේ මේ පිටිපස්සෙන වල දින පොඩි ගතියක් තියනවනේ නිකන් පොඩි එකක් ඈ චූටි වගේ. ඔව් කොණ්ඩේ වැව්වම උඹ පොඩි අමුතු පොඩි එකක් තියෙනවා තමයි ඔව් පොඩ්ඩක් විතර තියෙනවා. thank you මම දරන් හිටියේ ඉතින් ඒකනේ ඔව් මචං මේ සරමයි ෂර්ට් එක ඇඳලා අවුරුද්දට આવොත් ඥා සුප්‍රීට තියෙන කෑලිය මාර දෙන ලයින් නේ නේද? ඔව් සරම ගාලා ෂර්ට් එක ඇඳාම නම් ලස්සන නිදි තමයි. මම මේ නිකන් අහන්නේ මේ අවුරුදු කුමාරයාක බලන්නේ ඔබද? අවුරුදු කුමාරයෙක් වුණා මම නෙමෙයි බලන්නේ ඉතින් මගේ යාළුවෙක් බලන්නේ. ඇයි බලන්නේ? මම අවුරුදු කුමාරට දාලා දීපන්කෝ. අවුරුදු කුමාරයට දාලා දෙන්න. සිරාට කියන්නේ. ට්‍රයි එකක් දීලා බලන්න පුළුවන්. මේකට උඹේ ෆොටෝ එකක් මේ දාන්න ඕනේ. උන් අර තෝරලා තමයි ගන්නෙ. ප්ලස්ටර් ෆොටෝ එකක් තියෙනවා මට WhatsApp එකක් දාපන්. උඹට දාලා දී. ඔබ ලයික් 25ක් ආව. ඕක තමයි මට වැඩිම ලයික් ආපු පෝස්ට් එක පට්ට ලස්සනයි ඔගේ. බලන්න. සුපිරි බා. මේ හරි මම මේක මේ ඉන්නම් මම දාන්න යාන්න යන සංගීතයම එයාට ඇවලා අහන්නකෝ ෆොටෝ එක කොහොමද කියලා. අපි බලමු මේ රිප්ලයි එකක් එයිනේ නේ. ආවනේ රිප්ලයි එක. යකෝ මේ මොකෙද්ද මේ? උලම එක්කක ඉන්නේ බලහන්කො කැද්ද? ඈ? මේ මුංග ඔබ දාලා දෙන්නද කියන්නේ අවුරුදු කුමාරට? උඩ පහිතියන්ද ඔය? සෝරි බා. මම දැකලා තින්නේ කැතයවුන් 10යි. මූ තමයි කැතමෙවුන්ගෙන් කැතම එක. ඌ තමයි අංක 1. කැතමෙවුන්ගේ එකට යවපන් ඌව. ඈ? ඕකයි යවපන් විකට ඇඳුම් තරගෙ. මට විකට ඇඳුම් තරගෙට දාලා දෙන්න බැරි. අවුරුද්දේ